දැන් අරන් ආවේ අලුත්ම වීඩියෝ එකක්. ඉරානයේ මොකද වෙන්නේ? දැන් තියෙන අලුත්ම ආරංචිය අනුව ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් කරන්න හැකියාව වැඩි. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසලා තියෙනවා ඉක්මනට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතින් ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්ද? ඒක නම් බලමු පොඩ්ඩක් අමාරුයි. නමුත් එයාලා දැන් අසර්බයිජානයේ එයාබේස් එකට මැරීන් බටයන් බස්සනවා කියලා චූටි කතාවක් යනවා. ඒ වගේම ඉරාකයේ ඉන්න කුර්දි සටන්ක්‍රාමීන්ටත් ආයුධ දීලා එයාලාවත් ඒ පැත්තෙන් එවන කතාවක් තමයි යන්නේ. ඒ වගේම ඉරානයේ සතුව තාමත් භාවිතා නොකරපු ආයුධක් තියෙනවා කියලා ඉරානයේ IRS එක විප්ලවීය හමුදාව මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙනවා. එයාලගේ විදේශ ඇමතිතුමා කියලා තියෙනවා එයාලා ගොඩබිමේ ප්‍රහාරයක් එල්ල වෙනකන් තමයි බලන් ඉන්නේ කියලා. මොකද එයාලගෙත් ඉන්නේ හොඳම සෙම්පතියෝ කියලා. ඉතින් මේ වගේ කටකතා ගොඩක් අස්සේ ඉරානයට තව දුරටත් යුද්ධ කරන්න පුළුවන්ද? එහෙම හිතුවොත් එහෙම ඔව් යුද්ධ කරන්න පුළුවන්. මොකද ඉරානයේ සතුව තාමත් නවීන ලෝකයට ගැලපෙන ඩ්‍රෝන යන 40000ක් පමණ තියෙනවා. එයාලගේ නේවි එකට චූටි ඩැමේජ් එකක් වුණාට එයාලා සතුව තාමත් පාබල් හමුදාව ඉතා ප්‍රබල විදියට ඉන්නවා. එයාලගේ විප්ලවීය හමුදාවේ 1,50,000ක් විතර ඉන්නවා. එයාලගේ මුරබට හමුදාවෙත් ඉන්නවා 3,00,000ක් විතර. මේ ඔක්කොමත් එක්ක බලද්දී ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරනවා කියන එක හිතන තරම්ම ලීසි නෑ. අනික මේ වගේ වෙලාවක ඇමරිකාව වුණත් ගොඩබිම් ප්‍රහාරයකට යන්නේ නෑ. මොකද ගොඩබිම් ප්‍රහාරයකට යන්නේ නැති වෙන්න හේතුව තමයි එයාලගේ යුද වියදම. එයාලා සාමාන්‍යයෙන් මැද පෙරදිග කරන යුද්ධයේදී ඔය දැන් ඉරානයත් එක්ක කරන යුද්ධයේදී එයාලට දවසකට ඩොලර් මිලියන 3ක් විතර වියදම් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ බෝම්බ වලට අනම්මනම් වලට නැතුව නඩත්තු වලට විතරක්. අනික එහෙම එක දිගටම ඇමරිකාව යුද්ධ කරන්න තරම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ තරම් රුචිකත්වයක් දක්වන්නේ නැහැ. එයාලට ඕන සතියෙන් දෙකකින් ගහලා ඉතින් ඒක ඉවර කරන්න. නමුත් මේක මේ වෙද්දි තවත් යනවා. මේකට හේතුව උනේ එයාලා බලාපොරොත්තු වුණ අල් කමේනි නැති වුණාට පස්සේ එයාලගේ රට වැටෙයි කියලා. ඇත්තට මෙහෙම දෙයක් වුණේ නැහැ. මොකද අල් කමේනි යා මැරෙන්න කලින් එයා ප්‍රකාශ කරලා තිබ්බ දෙවෙනි පෙළක් හදලා තිබ්බේ. දෙවෙනි පෙළ හදපු හින්දා ඒකෙන් එයාලා හිතපු දේ වුණේ නැහැ. දැන් දැනට තියෙන ආරංචිය අනුව ගල්ෆ් කලාපයේ තියෙන රටවල එයා ඩිෆෙන්ස් පද්ධති වලට තියෙන මිසයිල් පවා ඊටාම දවස් 2කට 3කට තමයි තියෙන්නේ. මොකද ඉරානයේ ගහන එක ඩොලර් 10000ක් 20000ක් උපරිම 30000ක් වෙයි. නමුත් ඒක ව්‍යාර්ථ කරන්න ඕන මේ වලට යවන ඩිෆෙන්ස් වලට එයා ඩිෆෙන්ස් වලට දාන මිසයිල් වලට මිලියන ගණන් යනවා. එතකොට ඒ අතින් බලද්දී විශාල පාඩුවක් තියෙනවා ගල්ෆ් කලාපයේ රටවල් වලටත් ඇමරිකාවටත් ඊශ්‍රායලටත්. මොකද ඊශ්‍රායලයටත් දැන් එයාලට අර කොමහරා කියන මිසයිලෙන් වදින හින්දා එයාලගේ ඩිෆෙන්ස් වලටත් දැන් සෑහෙන ඩේන්ජරස් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් ඒ වගේම ඇමරිකාවට මේ රටවල් වලට දෙන්න ඕන ආයුධ ආධාර ඒ අස් යුක්‍රේනය බලන්න ඕන. දැන් අලුත්ම නිවුස් එකක් තියෙනවා යුක්‍රේනයෙන් ඩ්‍රෝන තාක්ෂණය ව්‍යාර්ථ කරන විදිය ඉගෙන ගන්න මේ උදව් ඉල්ලලා තියෙනවා කියලා ට්‍රම්ප්. ඒ අස්සේ තව තියෙනවා සෞදි අරාබියට පහර දෙන්න එපා කියලා පාකිස්තානයේ. මේ ඔක්කොමත් එක්ක මේ යුද්ධය මම නම් හිතන්නේ ලොකු කාලයක් තියයි කියලා. මොකද ඇමරිකාව වුණත් කැමති නෑ මේ වැඩේට. මොකද ඇමරිකාවේ ඉන්නේ 129ක් විතර තමයි මේ යුද්ධයට කැමති වෙලා තියෙන්නේ. ඇමරිකාවට මේ බජට් එකත් එක්ක මෙච්චර දුර යුද්ධය ගෙනියනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න.